එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා අලුත් වීඩියෝ එකක් අපි පටන් ගමු. අද අපි කතා කරමු මේ ගාව පාලනය සහ එළු පාලනය එකට කරන්න පුළුවන්ද කියලා. ගොඩක් දෙනෙට ගැටලුවක් වෙලා තිනවා මේ ගාව පාලනයයි එළු පාලනයයි මේ එකට කරන්න පුළුවන්ද කියලා. අපි ඒ ගැන අද වීඩියෝ එකෙන් කතා කරමු. දැන් මේ පොඩ්ඩක් මම කියන්නම් මේ වීඩියෝ එක දැන් ගන්න කලින් මේගොල්ලන්ට කැම ටික දීලා දැන් මේ හවසට කොළ දෙනකම් බලාගෙන තමයි ඉන්නේ මේ කාලා බීලි වෙලා මේගොල්ලෝ. මේ ඉන්නේ අපේ ෆාම් එකේ බ්‍රීඩින් වලට ඉස්සරහට ගන්න ඉන්න දෙන්න තමයි මේ ඉන්නේ. ෆාම් එක පෙන්නලම ඉස්සරහට අපි කතා කරගෙන ඉන්න වීඩියෝ එකට යමු. මේ ඉන්නේ ඉතින් අපේ අලුතෙන් පටව දාපු මේ වස්තු පටව දෙන්නේ. ඉස්සරහට මේගොල්ලෝ ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මේ ඉස්සරහට මම ඒකට කියන්න. තව මෙතනක් ඉන්නවා මහවැස්සි එයාගේ වෙස්සි පටව දෙන්න. මෙතන ඉන්නවා හරියටම යාව දාලා දැන් දවස් 4ක් හෝ 5ක් විතර වගේ වෙන්නේ. මෙයාත් වෙස්සි පැටියෙක් ඉන්නේ. මේක ඉන්නවා අපේ අප්‍රේල් මාසේ කටව දාපු වැස්සිය ටික. මහවැස්සිය 3යි පැටව 3යි. ඒගොල්ලොත් මම දෙනවා නම් ඉස්සරහට ඔයගොල්ලන්ට ඒගොල්ලෝ දෙනකොට කියන්න වීඩියෝ එකක් දාන්න මේ සත්තු ඉන්නවා කියලා මෙහෙම විකුණන්න කියලා. මේගොල්ලන්ට තාම මාසයක් විතර වගේ තමයි වෙන්නේ. මෙතනක් තියෙනවා ඒගොල්ලන්ට මාසෙට අඩු මහවැස්සියෝ දෙන්නයි පැටව 5යි. මෙතන තියෙනවා මගේ අල්පයින් මහවැස්සි. යා හැම මුරේම වගේ පැටව 3 දෙනාව දානවා. මේ සැරේ නම් සානාන්ම දාගෙන ගිය සැරේ සානාන් එක්කෙනයි ටෝගන්බර්ග් එක්කෙනයි අල්පයින් එක්කෙනයි දැම්මේ. මේ සැරේ සානාන්ම 3 දෙනෙක් තමයි වැස්සියෝ දෙන්නයි වස්සයි එතන ඉන්නේ. හරි එහෙනම් අපි අද වීඩියෝ එකට ගැන කතා කරමු. මාතෘකාවට මෙහෙමයි ගොඩාක් දෙනෙට මේ ගොඩාක් දෙනෙක් හිතනවා මේ ගව පාලනයයි එළු පාලනයයි එකට කරන්න බෑ කියලා. බයයි. මේ අර තියනෝනේ මේගොල්ලන්ට මදුරු ලෙඩේ හැදෙනවා කියලා. ගව පාලනයත් එක්ක කරනකොට එහෙම නෑ. මේ කියන්නේ එහෙම නෑ කියන්නේ හේතුවක් නෑ. එහෙම ලෙඩේ තීනෝ තමයි ගව පාලනය කරන ගමන් එළු පාලනය කරන්න පුළුවන්. බැරි නෑ. ඒකට ඔයගොල්ලෝ රජයේ පශු වෛද්‍ය කාර්යාලයේ දැනුවත් කරාම මෙහෙම අපි ගව පාලනයත් එක්ක එළු පාලනය කරන්න අදහසක් තියෙනවා. එහෙම කියලා ඒගොල්ලන්ගේ විස්තර ගත්තාම ඔයගොල්ලන්ට මෙයාලට ඒ වැළඳෙන එළුවන්ට වැළඳෙන රෝගෙට ප්‍රතිකාර කරන්න පුළුවන්. ගව පාලනයත් එක්ක කරන්න පටන් ගත්තාම ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න රජයේ පශු වෛද්‍ය කාර්යාලයෙන් විස්තර දැනගන්න. එතකොට මේගොල්ලන්ට එළුව ගේනකොටම ඔයගොල්ලන්ට මදුරු ලෙඩේට හැදෙන බෙහෙත් එක ගැහුවාම ඒක මාස 3කට හැරයක් බෙහෙත් එක විදින්න තමයි තියෙන්නේ ඔයගොල්ලන්ට. ඒකේ මදුරු ලෙඩේ කියන්නේ මේ ආරග්ගේ ඉන්න පණුවෙත් තමයි මෙයාලකට ඇතුල් වෙන්නේ. ඒක හැදුනහම සමහර සතුට මාර විදිහට අමාරු වෙනවා. මගේ සතුන්ට හැදිලා තියෙනවා. මම ගොඩ අරගෙනත් තියෙනවා. ගොඩක් කට්ටිය කියනවා ඒගොල්ලන්ට හැදුනහම මේ ඒ සතා වැඩක් නැහැ පාම් එකෙන් අයින් කරන්න ඕනේ. එහෙම මතයකුත් තියෙනවා. එහෙම එකක් නැහැ. මගේ සත්තු දෙන්නිට හැදිලා තියෙනවා. මම ඒ දෙන්නම ගොඩ අරගෙන තියෙනවා. අර ගොඩක්ම අමාරු වෙන්නේ පැටව දාන්න ඉන්න සතෙක්ට හැදුනොත් එහෙම මාර අමාරුයි මේ ගොඩ ගන්න. ඒ කියන්නේ එයාට නැකිට ගන්න බැරි වෙනවා. පස්ස පන්න නැති වෙනවා වගේනවා. අර ඒ කියන්නේ එයාට කෙලින් හිටගෙන ඉන්න බෑ. ඒක හැදුනහම එයා වැනි තමයි අර මේ ඩොප් කාරයෙක් වගේ මේ තමයි එයා වැනි තමයි ඉන්නේ නිතරම වගේ. එයාට අපි ඉතින් එපාර එහෙම වුණාම අර නැකිට ගන්න බැරුණාම එයාට අපි කොළ කවන්න ඕනේ කෑම එක දෙන්න ඕනේ නිතරම ළඟට. ඒ ලෙඩ හැදුනහම හොඳට මේ එයාට පිරිසිදු වතුර කෑම ටික නිසියලාට දුන්නාම මේ බෙහෙත් එක විද්දාට පස්සේ
එයාව කොට ගන්න පුළුවන්. ඒ කියන්නේ අසාධ්‍යම තත්ත්වයට ගියොත් එහෙම. ඊට කලින් ඕගොල්ලන්ට මෙහෙත් ඉදලා ඉවරලා ඒක හරි විදියට කරගෙන ගියාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේ ඒක වළක්ව ගන්න. මාස 3කට සැරයක් බෙහෙත් එක විද ගන්න බැරි නෑනේ. ඕන කෙනෙක්ට රජයේ පශු වෛද්‍ය කාර්යාලයට කිව්වහම ඒගොල්ලෝ ඇවිල්ලා ඒ අවශ්‍ය බෙහෙත් ටික විදලා යනවා. ඒ මදුරු ලෙඩේ හැදෙන්නෙත් ඒ හරකගෙන් දැන් හරකගේ ලේ බීලා ඇවිල්ලා මෙයාලගේ ලේ බිව්වහම මෙයාලගේ ඇඟේ වහලා ලේ බිව්වහම ඒ පණුවෙක් ඇතුල් වෙනවා කියලා තමයි ගොඩක් දෙනා කියන්නේ. මමත් ඒ කියන්නේ ලොකුවට දන්නේ මම අත්දැකීමෙන් මම දන්න දේවල් තමයි ඔයාලට ඉතින් බෙදාගන්නේ මම. තව කෙනෙක් ඊට වඩා දේවල් දන්නවනම් කියන්න තව කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් හරි දාන්න. මම දන්න දේවල් තමයි මම කියන්නේ. ඒ කියන්නේ මම ලොකුවට එහෙම දේවල් දන්නේ නැහැ. මම අත්දැකීමෙන් මට තියෙන දේවල් තමයි මම ඔයාලට වීඩියෝ එකෙන් මෙහෙම ගේන්නේ. මම හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. ඔයාලා ගව පාලනයත් එක්ක එළු පාලනය කරනවා නම් බය නැතුව පටන් ගන්න. ඉස්සෙල්ලම ඔයගොල්ලෝ කරන්නේ රජයේ පශු වෛද්‍ය කාර්යය දැනුවත් කරලා මම මෙහෙම ගව පාලනයත් එක්ක එළු පාලනය කරන්න පටන් ගන්නවා. එහෙම කියලා ඒගොල්ලොන්ගේ ඒගොල්ලෝ දැනුවත් කරාම ඒගොල්ලෝ කරන්න ඕන දේවල් ඔයාලට කියාවි. බය නැතුව පටන් ගන්න පුළුවන්. මමත් මගේ දැන් පාම් එකට ඒ කියන්නේ මම එළු පාම් එක තමයි මුලින්ම පටන් ගත්තේ. මට හරකෙක් හම්බුණා. ඒ හරකත් ඉන්න දැන් මගේ පාම් එකේ. මම දැන් මාස ගාණක් තමයි ඉන්නේ හරක ගෙනල්ලා. ඒ හරකත් ඉන්නවා, එළුව ටිකත් ඉන්නවා. එහෙම ලොකු මේක නෑ. අර මාස 3කට සැරයක් බෙහෙත් දෙන්නේ කියලා තමයි මාවත් දැනුවත් කරේ. එතකොට ඒ ප්‍රශ්නේ මදුරු ලෙඩේ හැදෙන්නේ නෑ. එතකොට නිසි වෙලාවට මේ එළුවන්ට පණු බෙහෙත් ටික කෑම දෙනකොට ඒ කෑම හැමදාම දෙනකොට සතා එළුවා නිරෝගීව ඉන්නකොට ඒ සතාට ලෙඩ හැදෙන්න තියෙන ප්‍රවණතාව අඩුයි. ඒව තමයි. ඒ කියන්නේ ගොඩක් කට්ටිය හරි බයයි මේ දැන් හරක් එක්ක මම දැන් වීඩියෝ 2-3කම දැක්කා. ගොඩක් කට්ටිය අහලා තිනවා ගව පාලනයත් එක්කම මේ එළු පාලනය කරන්න පුළුවන්ද කියලා. පුළුවන්. එහෙම බය නැතුව ඉස්සෙල්ලම ඕගොල්ලෝ කරන්න රජයේ පශු වෛද්‍ය කාර්යාලයෙන් අහන්න. මේක කරන්න පුළුවන්ද? මෙහෙම කින්ද බන්ද මොකද්ද අපි කරන්න ඕනේ? ඒ විස්තර අහන්න. ඒකයි මම මේ වීඩියෝ එක කරන්නයි කියලා මේ හිතුවේ. ගොඩක් තැන්වල ඒක දැක්ක නිසා. නැත්තම් මේ වීඩියෝ එකක් දාන්න හිටියේ මේ කූඩුව ඔයගොල්ලෝ මුලින්ම එළු පාලනය පටන් ගන්න ඉන්න කෙනෙක්ට මේ කූඩුව කොහොම හදා ගන්න ඕනේ. සත්තු කීයක් අරගෙන පටන් ගන්න ඕනේ. ඒ වගේ දේවල් මේ තමයි වීඩියෝ එක කරන්න හිටියේ. ඉස්සෙල්ලා මේ වගේ දැන් මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ මම දැක්කා මේ ගොඩක් තැන්වල දැන් ওই ගෲප් වල හිටන් දාලා තිනවා මේ ගව පාලනයත් එක්ක එළු පාලනය කරන්න පුළුවන්ද කියලා. පුළුවන්. බැරි නෑ. ඔයගොල්ලන්ගේ මේ කැපකිරීම තමයි ඕනේ මේක කරගෙන යන්න. අර මං කිව්වා වගේ ආයෙ කියන්නම් මේ ඉස්සෙල්ලම ඔයගොල්ලෝ සත්තු ගේන්න කලින් මේ පශු වෛද්‍ය කාර්යාලය දැනුවත් කරලා මේ සත්තුන්ට අවශ්‍ය කරන දේවල් කරගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. මම දැන් මේ වීඩියෝ එකට අමතර වීඩියෝ එකක් කරන්න ඉස්සරහට ඔයගොල්ලන්ට මේ කොහොමද මේ කූඩුව හදාගන්න විදිය, කූඩුව මොන විදියට තියෙන්න ඕනේ, ඒ දේවල් ටික මේ කතා කරන්න. තව ඉස්සරහට වීඩියෝ ගේන්න ඉන්නවා මේ පැටව් කොහොමද පැටව් පාලනය කරන විදිය, පැටවුන්ට දෙන්න ඕනේ බෙහෙත් වර්ග, කෑම වර්ග, ඒ වගේ මහසත්තුන්ට මාස කීයෙන් බෙහෙත් දෙන්න, පණු බෙහෙත් දෙන්න ඕනේද, පැටවුන්ට පණු බෙහෙත් දෙන්න ඕනේ කොයි විදියටද. තව වීඩියෝ ඉස්සරහට ප්ලෑන් කරගෙන ඉන්න කරන්න ඕනේ ඔයාලට. ඒ වීඩියෝ ගේන්නම් ඔයගලන්ට ඉක්මනට. පාම් එකේ අර වැඩත් එක්ක පොඩ්ඩක් අමාරු වීඩියෝ එකක් කරගන්න එක. කොහොම හරි කමන්නේ මම ඔයගලන්ට ඉස්සරහට වීඩියෝ ගේන්නම් කොහොම හරි පුළුවන් විදියට කරලා ඉවරලා. අඩුපාඩුකම් ඇති. ඉතින් වීඩියෝ එක මේ හොඳයි නම් ඔයගලන්ට ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපේ channel එක subscribe කරලා like එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයගලන්ට කොහොමද කියලා ඉස්සරහට ඕනේ මොන වගේ වීඩියෝද මොනව සම්බන්ධයෙන්ද ඒ දේවල් කියන්න. මගේ සත්තුන්ට පණු බෙහෙත් දෙන විදිය, කෑම දෙන විදිය, කෑම මොන කෑමද දෙන්න පුළුවන්, ඒ දේවල් කතා කරන්නම් ඉස්සරහට. මේකෙන් පස්සේ වීඩියෝ එකක් දාන්න ඔයගලන්ට කූඩුව සහ කූඩුව හදාගන්න විදිය සහ මේ ඔයගොල්ලෝ ඒ කූඩුවට පාවිච්චි කරන්න ඕන අමුද්‍රව්‍ය ගැන
ඒ දේවල් ගැන මේ වීඩියෝ එකක් ගේන්නම්. වහල කොහොමද තියෙන්න ඕනේ ඒ දේවල් මේ ගැන වීඩියෝ එකක් ගේන්න. ඊට පස්සේ තව වීඩියෝ වලින් මේ ගේන අදහසක් තියෙන පැටවුන්ට කන්න දෙන විදිය, පැටව පාලනය කරගන්න විදිය, ඒ කියන්නේ මහ සත්තුන්ගේ දෙන්න ඕනේ බෙහෙත් වර්ග, විටමින් වර්ග, කෑම ටික ඒව ගැන වීඩියෝ එකක් කරන්න අදහසක් තියෙනවා. ඉස්සරහට මේ channel එකකින් අපි මේ දේවල් ගැන ඔයගොල්ලන්ට කතා කරන්න. එහෙනම් වීඩියෝ එක බලලා හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරලා අපිට ඉස්සරහට යන්න සහයෝගයක් දෙන්නයි කියලා කියනවා. ඉතින් අපි රේ හදල් පාම් එකේ දිගටම හැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි එහෙනම් කූඩුව සම්බන්ධව කූඩුව මුලින් ඉඳලා හදා ගන්න ආකාරය ගැන කතා කරමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.